Hi everyone, welcome back to our channel. ඔන්න ඉතින් අද අපි දෙන්න ඔයගලන්වත් එකතු කරගෙන යනවා ලස්සන travel place එකකට. ඉතින් මේක තියෙන්නේ අලුත්කම. එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ කොහෙද කියලා. ඒ වගේම තමයි ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව අමතක නොකර subscribe කරන්න කියලා ඔයගල හැමෝටම ආදරෙන් මතක් කරනවා. අපි දෙන්න හිතුවා අපි අලුත් සමාජිකයත් එක්ක මේ ගමන ගියොත් හොඳයි කියලා. ඉතින් ඒ හින්දා අපි දෙන්න අපේ අලුතෙන් ගත්ත බයික් එකේ තමයි මේ ගමන යන්න තීරණය කරේ. අපි අද යන්නේ ඔයගොල්ලන්වත් එකතු කරගෙන අලුත්කම තියෙන බෙවිස් බවාගේ ගාඩන් එකට. ඉතින් දැන් අපි ඔන්න ගොඩක් කිට්ටු වෙලා තමයි ඉන්නේ මෙතනට. මේ පාර නම් ටිකක් සවුත්තුයි. අපි ඉස්සරහට යමුකෝ එහෙනම් ඉතින්. ඕන දැන් අපි ගාඩන් එකට ඇතුල් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ටික දුරක් අපිට යන්න ඕනේ පාර්කින් ඒරියා එක හම්බ වෙනකන්. ඉතින් මේ පාර නම් ටිකක් සවුත් වෙයි. මොකද වාහන ගොඩාක් ගිහිල්ලා මේ පාර ටිකක් සවුත් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ඉස්සරහට ටික දුරක් යද්දී අපිට පාර්කින් ඒරියා එක හම්බ වෙනවා. බව ගාඩන් එක කියන්නේ මේ විදිහ ගොඩාක් ෆේමස් වෙලා තියෙන ගාඩන් එකක්. ඉතින් මේකේ ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම තමයි ගොඩාක් දෙනෙක් මේක බලන්න ඉතින් එනවා. මේක අක්කර 5ක භූමි ප්‍රමාණයක තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් මීට කලින් මීට වඩා විශාල භූමි ප්‍රමාණයක මේක ව්‍යාප්ත වෙලා තියුණා කියලා එතන හිටපු කෙනෙක් අපිට කිව්වා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ vehicles park කරලා ඇතුළට යන්න. ඉතින් ටිකට් එකේ price එක වෙන්නේ රුපියල් 500යි. ගාඩන් එක විතරක් බලනවා නම් ඔයාලා ටිකට් එකක් මෙතනින් අරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් තමයි අපිට මේ ගාඩන් එකට ඇතුල් වෙන්න තියෙන්නේ. ගාඩන් එකට ඇතුල් වෙලා ටික දුරක් යද්දී ඉතින් මෙන්න මේ වගේ view එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ගොඩාක්ම තියෙන්නේ ගස්වැල් එක එක ජාතියේ ගස්වැල් මෙතන තියෙනවා. ඉතින් ඔයාලා රිසර්ච් එකකට වගේ නම් මේ ලොකේෂන් එක ගොඩාක් වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් අපි ඉස්සරහට ඇවිදගෙන යමු බලන්න ඉතින් මෙතන තියෙන ලස්සන තැන් මොනවද කියලා ඔයාලටත් අපි පෙන්නන්නම්. එයාට නම් ඉතින් මෙතන බලන්න දේවල් නැහැ. හැබැයි ඉතින් මට නම් මේ view එක ගොඩාක් ලස්සනයි. මොකද මාර නිස්කලංක පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. නාගරික ජීවිතයක් ගත කරන කෙනෙක්ට travel කරන්න ලස්සන place එකක් හොයනවා. ඔයාලා අනිවාර්යෙන්ම මෙතනට එන්න. මොකද ඔයාගේ ආතතිය ගොඩාක් දුරට අඩු කරගෙන ඔයාට දවස ගොඩාක් relax එකක් ගත කරන්න මෙන්න මේ වගේ තැනකට ආවොත් ඔයාට පුළුවන්. එහෙනම් ඉතින් අපි ඉස්සරහට ඇවිදගෙන යමු බලන්න. අපිට තව මේක ගොඩාක් තැන් බලන්න තියෙනවනේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ඔය ගාඩන් එක බලනවා නම් විතරයි ඔයාට ටිකට් එකේ ප්‍රයිස් එක රුපියල් 500ක් එන්නේ. ගාඩන් එකත් එක්ක තියෙන බංගලෝ එක බලනවා නම් ඔයාට ටිකට් එක රුපියල් 2000ක් වෙනවා. ඉතින් අපි දෙන්න මේ විදියට ඉස්සරහට යද්දී අපිට හම්බුණා මෙන්න මේ වගේ ලස්සන තැනක්. ඉතින් මෙතන තියෙන ලස්සන පොන්ඩ් එකක් ඒත් එක්කම තියෙනවා මෙන්න මේ වගේ ලස්සන පඩි පෙලක්. මේක නම් ගොඩාක් ලස්සනයි නේද? මෙතන ඇත්තටම ගොඩාක් ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් කියලා මට හිතෙනවා. දැන් ඉතින් අපි ටිකක් දුර ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉතින් ඔයාලට ගොඩක් විශේෂ දේවල් නම් බලන්න නැහැ. මෙතන තියෙන්නේ ලස්සන ගස්වැල්, ඒ වගේ ලස්සන වනාන්තරයක view එකක් තමයි. මෙයාට නම් ඉතින් මෙතන ලස්සන නැහැලු. මට නම් ඉතින් මෙතන ලස්සනයි. මොකද අර අපිට මානසිකව අර ගොඩක් රිලැක්ස් වෙන්න වගේ නම් මේ වගේ place එකක් ඇත්තටම ගොඩාක්ම වටිනවා තියෙන එක. ඉතින් එහෙනම් අපි ඉස්සරහට ඇවිදගෙන යමු. මෙතන තියෙන ලස්සන තැන් මොනවද කියලා බලාගෙන.
මේ වගේ ලස්සන ග්‍රවුන්ඩ් එකක් හම්බුණා. මෙතනත් ඉතින් ලස්සනයි ටිකක් වෙලා වාඩි වෙලා ඉතින් අපි දෙන්න පොඩි කයියකුත් දාගෙන ඉඳලා ඊට පස්සේ ඉතින් ආපහු යන්න තමයි ලෑස්ති වුණේ ඉස්සරහට. ඉතින් මෙතනත් තියෙන්නේ බලන්න කලින් තිබුණා වගේම ලස්සන ගස්වැල් තමයි ඉතින්. මෙතන විශේෂ දේවල් නැහැ. ඉතින් ඔයාට පුළුවන් අර පරිසරයට ආදරය කරන කෙනෙක් නම් මේ ප්ලේස් එකට ඇවිල්ලා නිදහසේ ඉඳලා යන්න. වෙනස්ම අත්දැකීමක් ඉතින්. මේක මම මෙතන ලස්සනයි. ඔන්න ඉතින් දැන් අපි ගාඩන් එකේ අන්තිම හරියට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන ඔයාට විශේෂයෙන් බලන්න දේවල් ලස්සන දේවල් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් ලස්සන ගස්වැල් ඒ වගේම තමයි අර වනාන්තරයක ලස්සන වේව් එකක් තමයි මෙතන ඔයාට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මෙතන තියෙන ලස්සන පොන්ඩ් එක මේකත් ගොඩාක් ලස්සනයි. වැස්ස කාලෙට තවත් ලස්සනයි කියලා තමයි යාලා ඉතින් කිව්වේ. ඉතින් මෙන්න මෙතන තියෙන්නේ බවාගේ බංගලෝ එක. ඔන්න එහෙනම් ඉතින් අපි දැන් අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? අපරාධ ගයිස් බර්ගර් දැක්කම ඉවරයි. දැන් ඔන්න ඉතින් අපි අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් ඉවර කරන්න තමයි හදන අපේ ගමන. බයි.